යාළුවනේ අද මගේ printer එකේ තින් දෙක පාඩක් ඉවර වෙච්ච නිසා මම අලුත් ඔරිජිනල් Epson ink එකක් අරගෙන ආවා. මේ වීඩියෝ එක printer එක හරියට දාන්නේ කොහොමද කියලා තමයි මම කරලා පෙන්නන්න යන්නේ. මේ තමයි මම භාවිතා කරන Epson original ink එක. මගේ printer එක Epson EcoTank ලීටර 3110. original ink අපි පාවිච්චි කරන එකෙන් printer එකේ quality එක හොඳයි. මේක original ink එකක්. ඔරිජිනල් ඉන්ක් භාවිච්චි කරනකොට කලර් එක පැහැදිලි වෙනවා. ඒ වගේම අපේ printer එකේ head එකටත් හොඳයි. ලිම්ම බලමුකෝ එහෙනම් මේක ඇතුලේ කොහොමද තියෙන්නේ කියලා. මේක ඇතුලේ මෙන්න මේ විදිහට අපි එකටම box එක කඩාගෙන ඉමු. මේක ඔරිජිනල් ink එකක් කියලා පැකින් එකක්වත් කැඩලා නැහැ. හොඳට ඊටි කොලෙන් කවර් කරලා බෝටල් එකක් එනවා. Epson ලීටර 3110 කියන එකට ගන්න ඕනේ 0.3 කියලා නම්බර් එක ඉස්සරහින් ගහලා තියෙන ඔරිජිනල් ink තියෙන බෝටල් එක. මේක ඇරියහම පේනවා මේක හරියට printer එකට දාන්න පුළුවන් විදියට හැලෙන්නේ නැති විදියට තමයි මේකේ මූඩිය එන්නේ. මෙතනින් බලා ගන්න පුළුවන් ink level එක කොච්චරක් මේ බොටල් එකේ fill වෙලාද එන්නේ කියලා. මුලින්ම printer එකේ ink tank cover එක අපි අරගන්න ඕනේ. ඊට පස්සේ අදාළ පාටේ බොටල් එක අරගෙන හෙමින් ටැංක් එකට සවි කරගන්න ඕනේ. Epson බොටල් එක හරියටම ගැලපෙන විදිහට හදලා තියෙන නිසා ඉක්මන් සහ ආරක්ෂිතව තින්ත පුරව ගන්න අපිට මේකට පුළුවන්. අපි බලමු එහෙනම් මේක පිරෙන හැටි. ඔයාලට මෙතනින් පේනවා කොහොමද මේකට ෆිල් වෙන්නේ කියලා තින්ත. දැන් ටැංක් එක පිරුණා. ඊළඟට අපි ටෙස්ට් print එකක් ගමු. print එකේ colors හොඳට පැහැදිලිව තියෙනවා. ඔයාලට printing, assessment, CV design වගේ document service ඕන නම් අපේ සවිල් online print and communication එකට WhatsApp කරන්න. මේ වගේ තවත් printing tips බලන්න page එකත් follow කරන්න. Thank you.